ආයිබෝවන් ඩ්‍රයිවිව් ඇකඩමිය විසින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔබ කවදා හරි පාරේ යද්දී අනවශ්‍ය ලෙස නලා හඬවන රියදුරන් නිසා කලබල වෙලා තියෙනවද? නැත්නම් ඔයාලට නලාව ශබ්ද කරන්න ඕන වුණත් ඒක නිවැරදි කරන්නේ කොහොමද කියලා හිතලා තියෙනවද? අද අපි කතා කරන්නේ අපේ රියදාවනේ ඊටාම වැදගත් නමුත් වැරදි ලෙස බොහෝ විට භාවිතා වෙන දෙයක්. ඒ තමයි වාහනයේ නලාව. නලාව කියන්නේ අනතුරු ඇඟවීමේ උපකරණයක්. ඒක නිර්මාණය කරලා තියෙන්නේ අනතුරක් වළක්වා ගැනීමට නැත්නම් වෙනත් රියදුරකට හෝ මහා මාර්ගය භාවිතා කරන්නන්ට ඔබගේ පැමිණීම දැනුම් දීමටයි. උදාහරණයක් විදිහට අන්ධ වංගුවකදී ඔබේ වාහනේ එන බව දැනුම් දීමට නලාව භාවිතා කිරීම ඉතාම වැදගත්. ඒ වගේම පාරට පනින්න යන කෙනෙකුට හෝ සතෙකුට අනතුරක් ඇඟවීමටත් නලාව භාවිත කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවල නලාව භාවිතා කිරීමෙන් ජීවිත බේර ගන්නත් පුළුවන්. එහෙනම් නලාව නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? මතක තියාගන්න. නලාව භාවිතා කරන්න ඕන කෙටියෙන් සහ අවශ්‍ය අවස්ථාවලදීම විතරයි. අනතුරක් වළක්වා ගැනීමට ඔබේ පැමිණීම ගැන අනතුරු ඇඟවීමට නැත්නම් වෙනත් රියදුරගේ අවධානය යොමු කිරීමට ඔබට නලාව භාවිතා කරන්න පුළුවන්. නමුත් කේන්තියෙන්, කලබලයෙන් නැත්නම් විනෝදයට නලාව හැඬවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. ඔබේ නලා හඬෙන් අනෙක් අයට පණිවිඩයක් දෙනවා නම් ඒක පැහැදිලි සහ කෙටි පණිවිඩයක් විය යුතුයි. හොඳ රියදුරෙක් කියන්නේ නලාව නිතරම භාවිතා කරන කෙනෙක් නෙවෙයි. හොඳ රියදුරෙක් කියන්නේ තමන්ගේ ආවට පරිසරය ගැන අවධානයෙන් ඉන්න අනෙක් රියදුරන්ට සහ පදිකයන්ට ගරු කරන ඉවසීමෙන් රිය පදවන කෙනෙක්. නලාව භාවිතා කිරීමට පෙර තත්ත්වය තේරුම් ගන්න. ඔබට නලාව භාවිතා නොකර අනතුරක් වළක්වා ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ක්‍රමය. අනෙක් රියදුරන්ගේ වැරදි වලට කේන්ති ගන්නේ නැතුව ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද පාරේ ආරක්ෂාව කියන්නේ අපි හැමෝගෙම වගකීමක්. ඩ්‍රයිවිව් ඇකඩමි ලෙස අපි නිතරම උත්සාහ කරන්නේ ආරක්ෂිත සහ වගකීම් සහගත ක්‍රියාදාමන සංස්කෘතියක් අපේ රටේ ඇති කරන්න. නලාව නිවැරදිව භාවිත කිරීමත් ඒකේ වැදගත් කොටසක්. අපි හැමෝම මේ ගැන අවධානය යොමු කළොත් අපේ පාරවල් තවත් ආරක්ෂිත තැනක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ වතාවේ ඔබ රිය පදවන විට නලාව භාවිතා කිරීමට පෙර මොහොතක් හිතන්න. එය ඇත්තටම අවශ්‍යද? ඔබේ නලා හඬෙන් අනෙක් අයට කරදරයක් වෙනවද? මතක තියාගන්න. හොඳ රියදුරෙක් කියන්නේ වාහනය පාලනය කරන කෙනෙක් විතරක් නෙවෙයි. තමන්ගේ හැසිරීම පාලනය කරන කෙනෙක්. ඔබත් මේ අදහසට එකඟ නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබේ වටිනා අදහස කමෙන්ට් එකකින් ලියන්න. ඩ්‍රයිවිව් ඇකඩමි සමග ආරක්ෂිත රියදාවනයේ පුරුද්දක් කරගන්න. ස්තුතියි. ජය වේවා.